සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට මේ වගේම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ක්‍රීම් කැරමල් එකක් හදාගන්න විදිය. එහෙමත් නැත්නම් කැරමල් පුඩින් එකක් හදාගන්නේ කොහොමද කියලා. අද මම වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ කැරමල් පුඩින් එකක් oven එකක් භාවිතා කරලා හදන විදිය. oven එකක් නැතුවත් අපිට හදාගන්න පුළුවන්. ඒ ගැන මම වීඩියෝ එකක් කරන්නම් පස්සේ දවසක. එහෙමත් නැත්නම් දැනට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා මට කමෙන්ට්ස් බාර් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඒක කරන විදිය මම ඒක පෙන්ෂන් කරලා දාන්නම් රිප්ලයි කරන්නම් ඒකට. හරි අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඊට කලින් තව මට දෙයක් මතක් කරන්න තියෙනවා. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම share කරන්න. මොන හරි දෙයක් දැනගන්න තියෙනවා අනිවාර්යෙන් comments bar එකේ comment එකක් දාන්න. මම reply කරන හැම එකටම. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලාම අපි සීනි ග්‍රෑම් 300කට විතර වතුර මිලිලීටර් 50ක් විතර භාජනයකට දාලා හොඳට රත් කරගන්න ඕනේ. සාමාන්‍ය රස්නකින් රත් කරගත්තා නම් හොඳටම ඇති. දැන් ඔයාලට වීඩියෝ එකේ පේන මෙති මෙන්න මේ විදිහට බොබුලු දාගෙන හොඳට බොයිල් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ පාටක් එනකල් හොඳට රත් කරගන්න. ගොඩක් බ්‍රවුන් වෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් ටික වෙලාවකින් ඒක කළු පාට වෙන්න බලනවා. ඒක නිසා මෙන්න මේ කාලට ආපුවම ට්‍රේ එකට දාගන්න ඕනේ. මෙන්න මේ වගේ ට්‍රේ එකට දාගන්න සමන්ට ඒ කියන්නේ මෙෂර්මන්ට් එකේ අනුව අපි දාගත්ත ට්‍රේ එකට හොඳට ඒක දාගන්න පරිස්සමට දාගන්න ඕනේ. මොකද මේක රස්නේ කැරමල් එකක්. ඒක අතර වැටුනොත් එහෙම පිච්චෙන්න ඉඩ තියෙනවා. අන්න ඒකයි. කැරමල් එක ට්‍රේ එකට දාගත්තට පස්සේ විනාඩි 5ක් 10ක් විතර ඔහම තිබ්බම ඒක පොඩක් ඝන වෙනවා. ඝන වුණාට පස්සේ තමයි මේ මික්සර් එක ලැහැත්ති කරගන්න ඕනේ. ඒක නිසා අපි කැරමල් එක දාගෙන අපි ඔක කොහම විනාඩි 10ක් විතර තියන්න ඕනේ. ඊට පස්සේ ඒක හයි වෙනවා. කැරමල් එක දැන් අපි හයි වෙනකල් අපි මේ මිශ්‍රණය ලැහැත්ති කරගන්න ඕනේ. ඒකට අපි දාගන්නවා බිත්තර 12යි සීනි 200ක් අපි වාජනයකට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒ මිශ්‍රණයටම තව වැනිලා මේ සැහැඳි එකක් දාලා හොඳට ආයෙත් බීට් කරන්න. තව ටිකකින් අපි ඒක හොඳට මික්ස් වුණාන් පස්සේ කිරි ලීටර එකක් දාගන්න ඕනේ. කිරි ලීටර දාලා තවත් හොඳට බීට් කරන්න. මොකද කෑලි එහෙම ඔක්කොම නැති වෙන්න ඕනේ. හරි දැන් අපි හදාගත්ත මිශ්‍රණය හොඳට මික්ස් කරන්න ඕනේ සීනි ටික හොඳට දිය වෙනකල්. ඊට පස්සේ භාජනයකට අපි ඒ මිශ්‍රණය හොඳට පෙරන්න. මොකද බිත්තර කපු එහෙම තියෙන්න පුළුවන්. ඒක එහෙමුණොත් ඒකත් එක්ක තමයි බේක් වෙන්නේ. අන්න ඒ නිසා හොඳට පෙරලා ගන්න. හරි දැන් අපේ මිශ්‍රණය රෙඩි. මේ මිශ්‍රණය දැන් අපි ට්‍රේ එකට දාගන්න ඕනේ මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ මිශ්‍රණය ඔක්කොම දාලා උඩින් ඇලුමිනියම් ෆොයිල් එකකින් තමයි මම මේකේ කවර් කරලා තියෙන්නේ. මොකද මේ ගෙදර දොරේ මේ ඇලුමිනියම් ෆොයිල් එකක් හොයාගන්න නැත්නම් බටර් පේපර් එකක් එහෙම නැත්නම් ඔයිල් පේපර් එකකින් මෙන්න මේ විදිහට කවර් කරන්න පුළුවන්. හරි දැන් එන මේක අපි oven එකට දාන්න යන්නේ. oven එකට දාන්න කලින් මේක තව ට්‍රේ එකකට තියලා මෙන්න මේ වීඩියෝ එකේ පේන විදිහට ඒ ට්‍රේ එකට වතුර දාලා තමයි බේක් කරන්න ඕනේ. මොකද මේක ස්ටීම් බේක් තමයි කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහේ මේ ආකාරයට වතුර ටිකක් දාලා සාමාන්‍ය වතුර මිලිලීටර් 400ක් ඒ වගේ තිබුණා නම් අපි මේ වීඩියෝ එකේ පේන විදිහට විනාඩි 45ක් තමයි බේකින් ටයිම් එක. උෂ්ණත්වය 160 වගේ තිබුණා නම් හොඳටම ඇති.